අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න වාහන හීනේ හැමෝගෙම අලුත් වෙලා තියෙන්නේ, බලාපොරොත්තු ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අලුත් වාහනයක් ගන්න ඔයාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. අඩුම ලීසින් දෙන බැංකුව මොකක්ද, එහෙම නැත්නම් ලීසින් කම්පැනි එක මොකක්ද කියලා ඔයාට මේ වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එක මුල ඉඳන් අගට බලලා ඔයා මොන ලීසින් කම්පැනි එකෙන්ද ලීස් එක දාන්න කියලා අදම තීරණය කරන්න. මේ SL Car Hub LB ෆයිනන්ස් නේද? ඔව්. මම ඇල්ට එකක් බලලා තියෙනවා. මට ලීස් එක කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් කොහොමද ඔයගොල්ලෝගේ ලීසින් පොලිය යන්නේ? අපිට 13න් අය කරගන්න පුළුවන්. 13යි. ඔව්. රයිට්. එතකොට ඒ කියන්නේ වාහනේ ඊය එක ඒවා බලපානවද? ඒ කියන්නේ අලුත් ඇල්ට එකක් සාමාන්‍ය 2015ද ඔක 2016. ඔව් 2016. 2016 ආයෙනම් ඒ කියන්නේ අලුත් වාහන වලට තමයි සාමාන්‍යයෙන් මේ දෙන්නේ. අපිට 2016 අවුලන්න 13න් කරගන්න පුළුවන්. 13න් අය කරගන්න පුළුවන් නේද? සෙන්ට්‍රල් ෆිනෑන්ස් නේ? ඔව්. හරි, මට චුට්ටක් කියන්න. මම දැන් ඇල්ට එකක් බලලා තියෙන්නේ. ඕගොල්ලෝගේ සාමාන්‍ය ලීසින් රේට්ස් කොහොමද යන්නේ මේ දවස්වල? වෙහිකල් එකේ ඒක මොකද 2015 2015 සාමාන්‍යයෙන් අපිට 113න් වගේ දෙන්න පුළුවන්. 113න් වගේ තමයි දෙන්නේ. එතකොට මට කියන්න අලුතෙන් එන වාහන වලටත් එතකොට මේ ලීසින් රේට් එකමද යන්නේ? නෑ 112න් 11.5න් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අලුත් වෙනකොට මේ ලීසින් රේට් එක අඩු වෙනවනේ. ඔව්. සෙලාන් ලීසින් නේද? ඔව් කියන්නේ. මට චුට්ටක් කියන්න. මම ඇල්ට එකක් බලලා තියෙන්නේ 2015. සාමාන්‍ය ලීසින් රේට්ස් කොහොමද යන්නේ ඔයගොල්ලෝගේ? අපේ යන්නේ 1 year 10%, 2 to 5 දක්වා 11% යන්නේ සර්. තප්පරක් ඉන්න 1 year කීයද යන්නේ? 10%. 10%යි නේ. ඔව්. හරි. දෙකේ ඉඳන් 5 වෙනකම් 11යි. 11යි. ඔව්. ඒකල ඕගොල්ලෝගේ සාමාන්‍යයෙන් අඩුම රේට්ස් යන්නේ? අපේ තමයි අඩුම යන්නේ මේ ෆික්ස් රේට් එකක් යන්නේ සර්. බැංක් රේට් යන්නේ. බැංක් රේට් එක. ඕගොල්ලෝ මේක බැංක් එකෙන් කරන්නේ නේ? බැංක් ඔව්. HNB ෆයිනන්ස් නේද? මට චුට්ටක් කියන්න. මම 2015 වැල්ට එකක් බලලා තියෙන්නේ. ඕගොල්ලෝගේ ලීසින් රේට්ස් කොහොමද යන්නේ? අපේ 14 තමයි යන්නේ. 14යි. ඔව්. ඒ කියන්නේ පරණ වාහන වලට. ඔව් 14 කොහොම තමයි යන්නේ සෙට් එක. හරි. එතකොට මේ මට කියන්න බ්‍රෑන්ඩ් නිව් වාහන වලට කොහොමද යන්නේ? ඒවත් ජස්බයික රේට් එකෙන්. සියපත ෆයිනන්ස් එකෙන් නේද? ඔව්. මම මේ වගේ Facebook එකේ ඇඩ් එකක් දැකලා කතා කරන්නේ. හරි මිස්ටර් කියන්න. මට ඇල්ටෝ එකක් ගන්න ඕනේ. හරි. දැන් ඕගොල්ලෝගේ ලීසින් රේට්ස් කොහොමද යන්නේ ගණන් මේ? ලීසින් රේට්ස් මෙහෙම කස්ටමර් කියන්නේ වෙහිකල් එකේ ඊයේ ගන්න චුට්ටක් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි 12 මාර වගේ ඉඳලා පටන් ගන්නවා මේ දවස්වල. 12.5 ගානේ වගේ. 5යි. ඔව්. රයිට්. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් වාහනේ කොච්චර වටිනාකමින් කොච්චර ගන්න අපේ ඉන්ටර්නල් වැලුවේෂන් වැලියු එකෙන් අපිට වට 85ක් විතර වගේ දෙන්න පුළුවන්. වැලියුේෂන් එකෙන් 85ක් දෙන්න පුළුවන් නේ. වගේ දෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ලීසින් රේට්ස් කොහොමද යන්නේ මේ දවස්වල? 11 12 13 තමයි යන්නේ සර්. ඒ කියන්නේ 11 12 13 කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ඒක සාමාන්‍ය ඇල්ට එක කීයද 2015ද? 2015. එහෙමත් 11න් දෙන්නම් සර්. 11යි. ඔව්. බගන්ටයින් ඉන්වෙස්ට්මන්ට් එකෙන් නේද? ඔව්. මට චුට්ටක් කියන්න. මම පොඩි වාහනයක් බලලා තියෙනවා 2015 ඇල්ටෝ එකක්. දැන් ඕගොල්ලෝගේ ලීසින් රේට්ස් කොහොමද යන්නේ මේ දවස්වල? මිෂල් ලීසින් රේට් අපි 13.5 වගේ තමයි යන්නේ. 13.5යි. ඔව් 13.5 14 වගේ තමයි යන්නේ.